Welcome back to Baby's Diary our YouTube channel. ඉතින් අදත් ආදරෙන් ඔයාලව පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක share කරගන්න ආවේ hospital admit වෙද්දී අපි මොනවද ගෙනියන්න ඕන documents කියලා. ඒ ගැන ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. ඉතින් මට හිතුණා ඒ ගැන වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. මුලින්ම කියන්න ඕනේ මේ දේවල් මම දන්න විදිහට තමයි ඔයාලත් එක්ක share කරගන්නේ. තාමත් ඔයාලා Baby's Diary YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඔයාලට දිගට මේ වගේ වැදගත් වීඩියෝ බලන්න පුළුවන් වෙයි. එහෙනම් දැන් අපි අපේ වීඩියෝ එකට යමු. අපි pregnant වුණාට පස්සේ midwife miss ළඟ register වුණාම miss අපිට දෙනවා ගර්භණී සටහන් පත. අපි කියන්නේ එකට clinic card එක කියලානේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔයාලගේ file එකට එකතු කරගන්න. ඒ වගේම තමයි අපි private VOG කෙනෙක් channel කරනවානේ. එතකොට VOG ගේ ඒ reports ටිකයි ඒ වගේම ඔයාලට විශේෂ වුණු වෛද්‍ය වාර්තා medical reports තියෙනවා නම් ඒ සේරම එකතු කරලා ඔයාලගේ ඔයාලා ඒ සේරම එකතු කරලා ෆයිල් එකක් වෙනමම තියාගන්න. ඒවා තමයි අපිට අත්‍යවශ්‍යම වෙන documents hospital admit වෙද්දී. ඒ වගේම තමයි අමතරව අපිට අවශ්‍ය වෙන්නේ අපේ බබා ඉපදුනාට පස්සේ බබාගේ උපැන්නේ birth certificate එක ලියාපදිංචි කරන්න අපිට අවශ්‍ය වෙනවා බබාගේ අම්මගේ තාත්තගේ identity card copies ගේන්න කියලා තියෙනවා. original ඒවත් අවශ්‍ය වෙයිද කියන්න නම් දන්නේ නැහැ. කෝකටත් ඔයාලා copy දෙකක් තියාගන්න. ඊට ඒ වගේම තමයි අම්මගේ තාත්තගේ උපැන්න සහතික birth certificate වල original දෙකයි copies දෙකකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම අම්මගේ බබාගේ අම්මගේ තාත්තගේ විවාහ සහතිකේ marriage certificate එකයි ඒකේ කොපියක් තියාගන්න එක තමයි හොඳ කියලා මට නම් හිතෙන්නේ. ඉතින් ඔයාලත් මේ දේවල් ඔයාලගේ documents වලට එකතු කරගන්න. මම මේ වීඩියෝ එක අවසානයේ මේ දේවල් ලිස්ට් එකක් විදිහට ඔයාලට වීඩියෝ එක අවසානයේ එකතු කරන්නම්. ඉතින් තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අපි ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.